පෙබරවාරි 14. සමහරුන්ට මේක රෝස මල් වැස්සා. හැබැයි තවත් සමහරුන්ට මේක මහා ලොකු පීඩනයක්. ඔයා දන්නවද ලෝකයේ වැඩිම පිරිසක් මානසිකව වැටෙන තමන් ගැන අඩුවෙන් හිතන දවස් අතරින් පෙබරවාරි 14 කියන්නේ ඉහළින්ම තියෙන දවසක්. ඇත්තටම මේක ආදරයේ දවසක්ද? නැත්තම් අපි හැමෝම අහුවෙච්ච මාකටිං උගුලත් මේ තියෙන්නේ. අද අපි කතා කරන්නේ රෝස මලෙන් වැහුණු ඒ කටුක ඇත්ත ගැන. ඔයාලා අහුවෙච්ච මාකටිං උගුල ගැන වීඩියෝ එක ඉවර වෙනකම්ම අවධානයෙන් අහගෙන ඉන්න. ආදරය ගැන ඔයාව මේ හිතාගෙන ඉන්න අදහස අනිවාර්යයෙන්ම වෙනස් වෙයි. මේ දවස් ඇත්තටම පටන් ගත්තේ කොහොමද? නෑ, මේක සතුට පිරුණු කතාවක් නෙමෙයි. ඔයා හිතාගෙන ඉන්නවා වගේ සතුට සුන්දරත්වයේ පිරුණු කතාවක් නෙමෙයි. මේක අතීතයේ ලේවලින් දිවෙච්ච කතාවක්. කතාව දිව යන්නේ ක්‍රිස්තු වර්ෂ 270ට. ඒ කාලේ රෝමයේ පාලනය කළ දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයට ඕන වුණා තරුණයන්ව යුද්ධයට යවන්න. තරුණ කට්ටියව යුද්ධයට යන්න ඕන වුණා. එයා විශ්වාස කරා පවුල් වෙලා ඉන්න, විවාහ වෙලා ඉන්න පිරිමි හොඳ සොල්දාදුව නෙමෙයි කියලා. ඒ නිසා ඔහු තරුණයන්ට විවාහ වීම තහනම් කළා. මේ අසාධාරණ නීතියට විරුද්ධව එක්කෙනෙක් නැගී සිටියා. ඒ තමයි වැලන්ටයින් පියතුමා. ඔහු හොර රහසේම තරුණ කපල් විවාහ කරලා දුන්නා. අන්තිමේදී මේ රහස රජතුමා දැනගත්තා. මා කරගෙන යන මේ වැඩේ රජතුමා දැනගත්තට පස්සේ මොකද කරේ? එතුමා පියතුමාට මරණ දඬුවම නියම කළා. පියතුමාව හිරගත කරලා තියෙද්දී එතුමා ලියපු අන්තිම ලියුමේ තිබුණේ from your valentine. පියතුමාගේ නම වැලන්ටයින් නිසා පියතුමා ලියපු ලියුමේ අන්තිමටම තිබුණේ from your valentines. ඉතින් වැලන්ටයින් එක දවස කියන්නේ රෝස මල් පිරිච්ච දවසක්ද? දැන් ඔයාලට තේරෙනව නේද? වැලන්ටයින් කියන්නේ රෝස මල් පිරිච්ච දවසක් නෙමෙයි. ඒක ආදරේ අයිතිය වෙනුවෙන් ජීවිතය පූජා කරපු මිනිසෙක්ගේ කතාවක්. ඒ අතීතයේ කොච්චර උතුම් වුණත් අද වෙද්දී මේක පිළියන ගානක බිස්නස් එකක්. ඔයාලට සමහර වෙලාවට තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා ඇති. ඒත් අද ඔයාලා මේ මාකටිං උගලට අහුවෙලාද? මම ලස්සන කතාවක් කියන්නම්. ජපානේට වැලන්ටයින් හඳුන්වා දෙන්න පටන් ගත්ත කාලේ ජපානයේ චොක්ලට් සමාගම් 1950 දී විතර අමුතු නීතියක් හැදුවා. ඒ තමයි වැලන්ටයින් දවසට කෑනු අය පිරිමි අයට චොක්ලට් දිය යුතුයි කියන එක. අන්තව තමයි පිරිමි අයට චොක්ලට් දෙන්න ඕන. ඊට අමතරව තමුන්ගේ විශේෂම පුද්ගලයාට තමුන්ගේ පාර්ට්නර්ට දෙන චොක්ලට් එකට අමතරව තමුන්ගේ ආයතන ප්‍රධානියාට එයාත් එක්ක වැඩ කරන අනිත් පිරිමි අයට එයා දෙන්න ඕනේ පෙබරවාරි 14 වෙනිදාට ඒ අයට වෙනම චොක්ලට් වර්ගයක් තියෙනවා. අර තමුන්ගේ පාර්ට්නර්ට දෙන චොක්ලට් වර්ගයට වඩා මිලෙන් අඩු චොක්ලට් වර්ගයක් තියෙනවා. ඒවා දෙන්න ඕනේ ආයතන ප්‍රධානියට සහ ආයතන වැඩ කරන අනිත් අයට. ඊට පස්සේ දැන් පෙබරවාරි 14නේ ඊළඟට හරියටම මාසෙකට පස්සේ මාර්තු 14 කාන්තාවන්ට පිරිමි චොක්ලට් දෙන්න ඕනේ. මාකටිං උපක්‍රමය කොච්චර දරුණු වුණාද කියනවනම් සංස්කෘතියේම කොටසක් වුණා. මේ தත්තේ හැබැයි දැන් වෙනස් වෙලා තියෙනවා. මේක ජපානයේ කාන්තාවන්ට මහා ලොකු පීඩනයක් වුණා. හැබැයි මෑතකදී ජපාන් කාන්තාවෝ මේකට විරුද්ධව නැගී සිටින්න පටන් ගත්තා. විප්ලවයක් පටන් ගත්තා. ඔවුන් අනුව සතුටු කරන එක නතර කරලා ජිබුම් චොක්ලට් කියන සංකල්පය පටන් ගත්තා. ඒ කියන්නේ තමන් වෙනුවෙන්ම චොක්ලට් ගන්න එක. ලෝකේ මිල අධිකම චොක්ලට් තමන් වෙනුවෙන් ගන්න. අද මට ඔයාට දෙන්න තියෙන පණිවිඩයත් ඒකම තමයි. අනුන්ව සතුටු කරන්න කලින් සමාජයට පේන්න
ණය වෙලා තෑගි බෝග අරගෙන තව කෙනෙකුට දෙන්න කලින් අද දවසේ ඔයාට ඔයා වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම තෑග්ග දෙන්න ඕනේ වෙන කෙනෙක්ට නෙමෙයි තමන් වෙනුවෙන්. අද දකින්න ඇති සෝෂල් මීඩියා වල අනිත් අයගේ ෆොටෝස් දැක්කහම එහෙම ඔයාට හිතෙනවා අයියෝ මට විතර ආදරේ නැත්තේ කියලා හිතෙනවා. ඔව් අපි හැමෝටම මෙහෙම හිතෙනවා සමහර වෙලාවට. ඒකේ එහෙම දැක්කා කියලා ඔයාගේ වටිනාකම අඩු කරගන්න එපා. බුදුදහම උගන්වනවා බැඳීම් කියන්නේ දුකට මුල කියලා. මට මේක ලැබුණේ නැහැ. මට ඒ වගේ වෙන්න බැරි වුණා කියලා හිතලා දුක් වෙනව වෙනුවට තමුන් ඉන්න දැනගෙන තමුන් ඉන්න මට්ටම ගැන තමුන් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඉතිරි පියවරකට ඔයාට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔය සෝෂල් මීඩියා එකේ තියෙන මොනවාරි දැක්කාම ඔයාලට මතක් වෙනවා හිතෙනවා ඇති අයියෝ මගේ පරණ ආදර කතාව නැති වුණානේ. එයාව මට මිස් වුණානේ කියලා හිතනවා ඇති. හැබැයි එහෙම හිතිලා දුක් වෙන එකද කරන්න ඕනේ. ඒ සිද්ධ වුණ දේ පාඩමක් විදියට ඉගෙන ගන්න ඕනේ. අතීතේ දැන් ගිහිල්ලා ඉවරයි. මේ ගිහිල්ලා තියෙන්නේ. අනාගතය තාම ඔයාට ඇවිල්ලා නැහැ. ඒක තාම ලැබිච්ච නැති දෙයක්. ඔයා ඉන්නේ මේ මොහොතේ. එහෙනම් මේ මොහොත ඔයා සතුටින් ඉන්න පුරුදු වෙන්න ඕනේ. හරි. වැලන්ටයින් සැමරුවාට කමක් නැහැ. ඒව සැමරුවේ නැතත් කමක් නැහැ. හැබැයි ඔයා මේකේ වහලෙක් වෙන්න එපා. තව දුරටත් තෑගි ලැබුණත් නැතත් ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයාගේ හිතේ තියෙන සතුට මත, ඔය දෙන්නගේ තියෙන අවබෝධය මත. ඒ හින්දා දෙන්නට දෙන්න විශ්වාසයෙන් අවබෝධයෙන් ඉස්සරහට යන්න ඕනේ. මේ වීඩියෝ එක දුකින් ඉන්න යාළුවෙකුට ෂෙයා කරන්න. ආදරය කියන්නේ නිකන් යන රැල්ලකට යන එක නෙමෙයි. අවබෝධයෙන් විශ්වාසයෙන් ඉස්සරහට යන එක. දෙන්නත් එක්ක එකතු වෙලා ඉස්සරහට යන එක. තනියම ඉන්නව වුණා හැමදාම තනියම ඉන්න වෙන්නේ නැහැ. අද තියෙන තත්ත්වය හෙට වෙද්දි වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා හැමදාම හැමෝම සතුටින් ඉන්න ඕනේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.